මේ week එකේ trade කරන්න තියෙන basement ready setups ටික තියෙන current pairs ටික. ඊට පස්සේ cat CHF ඇත්තටම දැන් trade cat CHF එක ගිහිල්ලා ඉවරයි. හරිද? මේකේ buy එකක් තමයි තිබියේ. දැන් ඔන්න මේ මෙතන weekly bearish daily ගත්තාම daily bullish. හරිද? මෙතන මේ තියෙන්නේ lower high lower low lower high lower low higher high higher low higher high higher low higher high. ඒකට මේක higher low. හරිද? එතකොට අපේ තියෙන්නේ මෙන්න මේ high එකයි මෙන්න මේ low එකයි අතර තමයි අපි trade බලන්න ඕන. හරිද? daily. එතකොට ගත්තාම අපේ supports තියෙනවා 1 touch 2 3 4 minimum 3 touches. හරිද? අපිට ඒකේ reject වෙලා හරිද? rejections ඇවිල්ලා daily bullish. හරි ඒක නිසා තමයි අපි day ගන්න. එතකොට මෙන්න මෙතන තමයි සමුදා මාකට් එක ඕපන් වුනේ. එතකොට ඔයාලට පේනවා මෙන්න මේක මෙන්න මෙතනින් reject වෙලා තමයි තියලා තියෙන්නේ සිකුරාදා. bullish reject වෙලා තියෙන මේක කියන්නේ අපි reject වෙනවා මේ week එක යාළුවා මේ area of entrance එක reject වෙනවා. ඒතර මේ reject එකෙන් පස්සේ තමයි forward ගිහිල්ලා මේ trade එක generate කරගන්න. හරිද? ඒතකොට මෙන්න මෙතන reject වුණා. ඒතකොට forward අපි bullish bearish බැලුවා. ඒ ටික මේව කරගෙන අපි entry setups බලන්නේ අපි 4 hour 2 hour 1 hour 30 minute 15 minute. ඒකට අපි බලනවා මෙන්න මේ EMA එක බලනවා EMA confirmations. හරිද? එතන bullish candles එකක් තියෙනවා. 2 hour ගියාම 2 hour bullish higher high higher low higher high. හරිද? higher low. එතකොට මෙතන break වෙලා තියෙනවා lower low. එතකොට මෙන්න මෙතනින් 2 hour bullish වෙලා තියෙනවා. ඉතින් මෙතනින් 2 hour bullish වුණාම අපි යනවා 30 minute. 30 minute hari මේ 1 hour hari. එතකොට මෙතනින් 30 minute ගත්තාම bearish වෙලා මෙතනින් bullish වෙලා තියෙනවා. ඒකට අපිට හරියටම entry එක තියෙන්නේ EMA support එකත් එක්ක මෙන්න මෙතන. නොතන තමයි මේ 1 to 2 ratio එකේ තියෙන මෙතන තියෙන bullish engulfing එක. ඊට පස්සේ තව කාඩරි trade එකක් ගන්න පුළුවන් නම් මෙතන structure shift එකත් එක්ක එන engulf එකෙන් ගන්න පුළුවන්. හරි? මොනද ඒක නම් 1 to 3 වගේ ගිහිල්ලා තියෙන්නේ. එතන කවුරු හරි ආවා. රාලිෂ්ක. හරි? එතකොට මෙතන තියෙනවා trade එක. මෙතන 1 to 2 තමයි අපි ගන්න. මෙතන අර risk එක චුට්ටක් වැඩි. shift එක තියෙනවා, forward area of entrance එක තියෙනවා, ඒක reject එක තියෙනවා. එකම trade එක. හරි? එකක් මෙතන. මෙතන උතන. මෙතන. හරි? මේ trade එක මිස් වෙලා ඉවරයි. මම ඔයාලට trade එක මේ ආපු විදිය තමයි මම කිව්වේ. ඊළඟට cat JPY. cat JPY එකත් ඉතිරිලා තියෙන්නේ. මේ cat JPY ගත්තාම cat JPY weekly bullish. හරි? weekly bullish. daily මොකද්ද? daily bullish bearish. daily bullish. හරි? daily bearish වෙන්නේ මෙයාව break කරා නම්. එතකොට මෙන්න මේ තියෙන area of entrance එක weekly area of entrance එක reject වෙලා තියෙනවා. ඒකම මෙතන daily area of entrance එකකුත් තියෙනවා. හරි? 1 2 3 4 5 හරි? මේ weekly එක ඇතුලේ reject වෙලා තියෙනවා.
මෙන්න මෙතනින් තමයි රිජෙක්ට් වෙලා තියෙන්නේ. හරි. ඒක ෆ්‍රයිඩේ රිජෙක්ට් වෙලා තියෙනවා. කට්ටිය දැන් එන්නේ. ඔව් මේ දැන් ඔය මේ කැනඩියන් ඩොලර් එක එන්න එකත් එක්ක මේ බුලිස්නේ. ඔව් බුලිස්. එතකොට බේරිස් නම් කොහොමද වෙන්න ඕන? බෙයාරිෂ් නම් මෙන්න මෙහෙම වෙන්න ඕන. බෙයාරිෂ් නම් මෙන්න මෙතනින් පස්සේ බුලිෂ් වෙනවා ඩේලි. හරිද? එතකොට 6 high 6 low 6 high 6 low 6 high. එතකොට මෙන්න මෙයාව බ්‍රේක් වෙන්න ඕන. මෙයා බෙයාරිෂ් වෙන්න. එතකොට කලින් මේ බ්‍රේක් කරලා තියෙනවා බ්‍රේක් කරලා ක්ලෝස් වෙන්නත් ඕනද? දැන් මෙන්න මෙහෙමයි. මේ ඔයාලා 6 high 6 low ගන්න වික් එකට නම් ඒක කිසිම තේරුමක් නැහැ. කියන්නේ දැන් මෙන්න මෙහෙමයි. දැන් මෙන්න මේ විදිහට ගන්න ඕන. lower low lower high බාර lower low lower high lower low lower high lower low lower high. එතන ආයේ lower low මෙතන lower high නේ. දැන් මෙන්න මෙයාව බ්‍රේක් වෙලා තියෙන වික් එකන්නේ. දැන් මෙන්න මේක ඔයාලට තේරෙනවා. මේක ලයින් chart එකට දාලා. දැන් වික් තියෙනවා. නෑ. දැන් බලන්නකො මෙතන. ඔන්න දැක්කද? මෙන්න. දැන් වික් එකකින් වගේ බැලුවොත් මෙයාව හරි. වික් එකකින් බැලුවොත් මෙයා බෙයාරිෂ්. හැබැයි මෙයා බෙයාරිෂ් කියලා ඔයා සෙල් එකක් ගත්තනම් මෙතන මේ සෙල් එක හරියනවද? නෑ. හරි. Thank you. හරි. ඊට පස්සේ 4 hour ගත්තාම මෙන්න මේ area of entrance එක රිජෙක්ට් වෙලා තියෙනවා. මේ 4 hour තව confirmation එකක් තියෙනවා. මොකද්ද? මෙන්න මේ head and shoulder pattern එක මෙන්න මේ තියෙන මේ area of entrance එක. ඉතින් area of entrance එක හැදුනා retest වුණා. බයි. ඉතින් මෙන්න මේ retest එකේ ඔයාලා බැලුවා නම් මේ retest එකේ ඔයාලා බැලුවා නම් 1 hour 2 hour මේ confirmation හරි 2 hour ඔව් මෙදි 2 hour තියෙනවා මේ morning star එක මෙදි එනේ මේ කැරල් තුනට කියන්නේ morning star confirmation එකක් කියලා. ඉතින් මේක තියලා ගන්න තිබ්බා. මට මිස් වුණා කියන්නේ මේක ප්ලේ වෙනකොට 8:30යි. මොකද මම ට්‍රේඩ් කරන්නේ ලන්ඩන් සෙෂන් එකේ 11:00න් පස්සේ. ඒ කියන්නේ ලන්ඩන් සෙෂන් එක කියන්නේ යුරෝ සෙෂන් එක පටන් ගන්නකොට මම ට්‍රේඩ් කරනවා. මාකට් එකට එනවා මම යුරෝ සෙෂන් එකේ මාකට් එකට එනවා. ඉතින් මේක මිස් වුණා මට. මේකත් මිස් වුණා. මේකත් 1 to 2 ගිහිල්ලා තියෙනවා. හරි. ඔන්න අපේ දෙවෙනි ට්‍රේඩ් සෙටප් එක ඉවරයි. තුන්වෙනි ට්‍රේඩ් සෙටප් එක Euro AUD weekly bullish. Hari weekly bullish reject previous structure point. Daily bullish. Harida daily bullish daily hadila tiyenawa mena me wage head and shoulder pattern එක. Hari දෙක රීටෙස්ට් වෙලා තියෙන්නේ. ඒතකොට EMA rejections හරිද? මෙතන daily bullish. එතකොට මෙන්න මේ වගේ 4 hour area of entrance එකක් reject වෙලා තියෙනවා. 4 hour bullish වෙලා තියෙනවා. මෙයාගේ අපි ඉන්නවා waiting for retest හරිද? මෙන්න මෙතන හරි. මෙන්න මේක හරි ආයෙ retest කරනකම් අපි ඉන්නවා. ඒ retest එකෙන් පස්සේ අපි lower time frame වලට ගිහිල්ලා entry confirmations බලලා morning star evening star bearish bullish engulfing trade එක ගන්නවා. හරිද? දැන් මේ entry point එකෙන් ඔයාලා limit orders දාලා තියන්න එපා. මම මෙතෙන්ට ආවම තමයි lower time frame වලට යන්නේ.
එතනට ගිහිල්ලා තමයි ට්‍රේඩ් එක ගන්න. ඔයාලට මම ට්‍රේඩ් එක දෙන්නේ ඒ මෙන්න මෙතෙන්ට ඇවිල්ලා මම එන්ට්‍රි කන්ෆර්මේෂන් බලනකොට මම ඔයාලට ට්‍රේඩ් එක දෙනවා. එතකොට ඔයාලට තියෙන්නේ අන්නර මම කිව්ව එන්ගල් ෆින් එක රීටෙස්ට් එක මෙන්න මේ EMA රිජෙක්ෂන්ස් බලලා ඔයාලට ට්‍රේඩ් එක ටේක් කරන්න. ඒකයි මම කියන්නේ මෙතන අයිඩියා එකක් කියන්නේ සිග්නල් එකක් නෙමෙයි. මම සිග්නල් එකක් නම් මෙන්න මේ ලෙවල් එක හැට කියන්න ඕනේ මම. මේ ට්‍රේඩ් එක ගන්න කියලා මේ ලෙවල් එකේ. හරිද? ඒක නිසා අර ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ අපි කරන්න ඕන. සිග්නල් ගෲප් වලින් කවුරු සක්සස් වුණු කෙනෙක් ඉන්නවනම් මෙතන කියන්නකෝ. මෙතන ගොඩක් කට්ටිය නෑ මම හිතන්නේ. සිග්නල් ගෲප් එකේ සක්සස් වුණු කෙනෙක් ඉන්නවනම් කියන්න. මම බයි කරපු නැති සිග්නල් ගෲප් එකක් නෑ ලංකාවේ. හරි? එතකොට යූරෝ AUD බයි තමයි අපි මේ වීක් එකේ බලන්න ඉන්නේ. මෙන්න මේ මෙතෙන්ට එනකන් මෙන්න මේ ඔයාලා මෙන්න මේ ඇලර්ට් එකක් දාගෙන කරාවයින් පස්සේ බලමු. හරි? එතකොට GBP NZD කියන්න දෙයක් තියෙනවා. GBP NZD මෙන්න මේ වගේ දැන් මෙන්න මේ area of entrance එකේ ඉන්නේ. හරිද? daily මෙන්න මේ තියෙන area of entrance එකේ ඉන්නේ. 1 touch 2 3. එතකොට මේකේ මේකේ තමයි ඉන්නේ. මෙන්න මෙතන තියෙන area of entrance එක 1 2 3 4 5 6. එතකොට මෙන්න මේක මෙන්න මේ area මෙන්න මේ level එක උඩ level එක reject වෙනකන් අපි ඉන්න ඕනේ. reject වෙනවයි කියන්නේ wick එකක් හරිද? doji candle එකක් අන්න ඒ වගේ. එතකොට 4 hour තාම bullish. ඔයාලට පේනවනේ 4 hour තාම bullish. එතකොට 4 hour bearish වෙන්න ඕන. එතකොට bearish වෙනවයි කියන්නේ මෙන්න මේ තියෙන මේ head and shoulder pattern එකේ neckline එක break වෙනවා. retest එකේදී අපිට trade එක ගන්න පුළුවන්. ඉතින් අපි ඉන්නවා මෙන්න මේ levels break වෙනකන් මේක retest එකේ trade එක ගන්න. හරි? ඒක තමයි මේ week එකේ තියෙන GBP NZD sell setup එකක් තමයි තියෙන්නේ. දැන් ගොඩක් වෙලාවට අද හෙට පාන්දර NZD වල IR එක එනවා. හරිද? ඒක මාර volatile event එකක්. හරිද? ඒක නිසා මේක ගොඩක් වෙලාවට මේ විදිහේ hunt එකක් ගිහිල්ලා මේව පල්ලෙහාට play වෙන්න පුළුවන්. හරිද? ඒක නිසා මම ඒක පෙන්නන්නම් ඉස්සරහට අපේ fundamental මේ terminals වලින් කොහොමද කියලා. එතකොට GBP JPY වෙන විදිහට play වෙන ගමන් තියෙන trade එක. එතකොට weekly ගත්තාම weekly bullish හරිද? daily bullish. එතකොට අපි මෙන්න මේ low එක මෙන්න මේ high එක අතර තමයි අපිට මේ දේවල් වැඩන්නේ. අපි බලන්නේ දැන් market එක තියෙන levels ටික. මල්ලි ඔව්. ඒකේ GBP එකේ weekly bullish එක කොහොමද? ෆුට්ටක් කොට දනුන්ට. හරි. weekly bullish වෙලා තියෙන්නේ මෙහෙම. higher high තිබ්බේ lower low හරිද? ඒතකොට මෙයා මෙතනින් break වෙනවා. මෙතෙන්ට එනවා. higher low. එතකොට මෙයා මේ වෙන්නේ නැහැ. මෙයා මෙතන break වෙනවනේ. එතකොට lower low. හරිද? lower high. එතකොට මෙන්න මෙයා මෙතනින් break වෙලා දිනවා මේ. දැන් මෙන්න මේක මම දාලා පෙන්නන්නම්. ආවයිද? මෙයා මෙතනින් break වෙලා. break වෙලා ඊට මෙයා තමයි තියෙන්නේ. යට එකයි උඩ එකයි තමයි අනේ දාන්නේ ආරිය. ඔව් එතකොට මෙන්න මේ previous week එකට කලින් week එකේ channel එකෙන් මෙයා break කළා high එක. ඒක weekly bullish. එතකොට weekly bullish වෙලා මේක තමයි weekly pull back එක. එතකොට ඔයාලට වෙනද මේ EMA එක rejection එකක් ඇවිල්ලා දිනු weekly. ඔව් හරි. ඒ rejection එක තමයි මෙයාව මේ strong උනේ. එතකොට මේ මම කියන්නේ මේ EMA එක නිසා තමයි මෙයාව strong උනේ කියලා. ඒ කියන්නේ fundamental මේලා technical කියන්නේ මේක weekly නේ අයියේ. එතකොට fundamental නිර්වදිතාවයයි මේ technical නිර්වදිතාවයයි සමානයි. lower time frame වල. ගොඩක් අයට ඒකනේ ඒ කියන්නේ long time frame වල technical උත් fundamental හා සමානව වැඩ කරනවා. හැබැයි කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි
වීක්ලි වගේ මේ වගේ ට්‍රේඩ් එකක් එයාලට මේ ටේක් කරන්න තරම් කොන්ෆිඩන්ස් එකක් නැහැ. තේරුණා? ඔව් දැන් මෙන්න මෙතන ප්‍රීවියස් ස්ට්‍රක්චර් පොයින්ට් එකක් තියෙනවා. හරිද? මෙතන හොඳ වීක්ලි මේ 1 touch 2 3 හරිද? ඔන්න ඔය වගේ ට්‍රේඩ් එකක් ටේක් කරන්න බෑ. එහෙනම් දී ඔන්න ඔය වගේ ට්‍රේඩ් එකක් ටේක් කරන්න බෑ. දෙන්නලා නෑ ෂෝ. බලන්න පොඩ්ඩක් එක බලන්න මට කියන්න. හරිද මේ වගේ ට්‍රේඩ් එක ටේක් කරන්න බෑ. ඔව් එතකොට මේ EMA කන්ෆර්මේෂන් එක තියෙනවා. ඩේලි ගත්තාම ඩේලි බුලි. හරි? ඩේලි බුලිස් නේ මෙතන බ්‍රේක් වුණා. එතකොට මෙයයි මෙයයි. හරිද? එතකොට අපි ඉන්නේ මෙන්න මේ ඩේලි මේ බලන EMA කන්ෆර්මේෂන් එක. මේ ඒරියා ඔෆ් එන්ට්‍රන්ස් එක රිජෙක්ට් වෙනවා. එතකොට 4 hour වලට යනවා. 4 hour මේ මෙතෙක් වෙනකම් 4 hour bearish. bearish. high low sorry low high low low. එතකොට ඔන්න බ්‍රේක් වුණා high high. එතකොට මෙයා බ්‍රේක් වුණා high high. මෙයා high low. මෙයා බ්‍රේක් වුණා low high. low high නෑ මෙයා බ්‍රේක් වුණා. එතකොට high high. මෙයා high low. ඉතින් මෙයාගේ දැන් මෙතන ඔයාලට මේ බලන්න මම මේක ස්ට්‍රෙන්ත් ලෙන්ත් වලින් පෙන්නන්නද? ඔන්න ආව. හොඳ ස්ට්‍රෙන්ත් එක. හරිද? හරි ඔන්න ඩිස්කවුන්ට්. හව්. හයි. හොඳ ස්ට්‍රෙන්ත් එක. එතකොට මෙයාට වඩා මෙයාගේ තියෙනවනේ ස්ට්‍රෙන්ත් එක. තියෙනවද නැද්ද? එතකොට තියෙනවා. මෙයාට වඩා මෙයා ටිකක් අඩුයි. හැබැයි මෙයාට සාපේක්ෂව මෙයා මදි නේද? මදි. ඒක මම කියන්නේ මෙතනින්ම ගන්න කියලා. එතකොට මෙයාට සාපේක්ෂව මෙයා වැඩිද බලන්න. අනේ යා වැඩි. මෙතෙන්ට ස්ට්‍රැටජි එක නෙවෙයි අදාළත්වයේ තියෙන්නේ. ඔයාලගේ තියෙන මයින්ඩ්සෙට් එක. මෙන්න මේ ට්‍රේඩින් වලට අවශ්‍ය කරන මයින්ඩ්සෙට් එක තමයි නැත්තේ. මේ මයින්ඩ්සෙට් එක හැදෙන්න ඔයාලට තියෙන්න ඕනේ ස්ට්‍රැටජි එකක් තියෙන්න ඕන, ෆන්ඩමෙන්ටල් තියෙන්න ඕන, රිස්ක් මැනේජ්මන්ට් එකක් තියෙන්න ඕන, සයිකොලොජි එකක් තියෙන්න ඕන. ඔය හතරම එකතු වෙලා තමයි ඔයාලට මයින්ඩ්සෙට් එක හැදෙන්නේ. ඔයාලට එකක් හරි නැත්නම් ඔයාලට මයින්ඩ්සෙට් එකක් නැහැ. එතකොට මේ 4 hour ගත්තාම මේක න ස්විං ට්‍රේඩ් එකක්. ඒ EMA ටෙස්ට් ගත්තා නම් ට්‍රේඩ් මම කියන්නේ එච්චර එහෙම මේ වේකුන්නේ ඒ තරම්වත් කොන්ෆිඩන්ස් එකක් නැහැ කියලා මම දන්නවා. ඕවා මේ වගේ අල්ලන් ඉන්න තරම් කොන්ෆිඩන්ස් එකක් නැහැ. තනියම ගැහුවා. සමහරවල් සපෝට් එක ඉදිරියට පුළුවන්. ඉතින් ඒක නිසා තමයි දැන් මේ 4 hour මෙතනින් බුලිෂ් වුණාම කියන්නේ මේ තැන් වල එන්ට්‍රි කන්ෆර්මේෂන් බලන්න කියලා. මේ එතකොට 2 hour මේ 2 hour බලමු. මේ 2 hour මෙතන තමයි ලෝ එක තියෙන්නේ. මෙයා හයි. හරිද? මෙතන මොනිස්ටා කන්ෆර්මේෂන් එකක් තියෙනවා. ඔන්න. ට්‍රේඩ් 1 2 හරි. මම මිස්සකට කියන්නේ හැම නිතරම මිස්සක මෙන්න මේ වගේ TP එකක් අල්ලන් ඉන්න හදනවා හැම නිතරම. හරිද? ඔන්න ඔය වගේ දැනකින් මේ වෙලාව මෙන්න මේ වගේ SL එක දාලා මෙන්න මේ වගේ එකක් අල්ලන් ඉන්න හදනවා හැම නිතරම. මෙහෙම අල්ලන්න බෑ කන්සිස්ටන්සි. මේ වගේ ට්‍රේඩ් අල්ලන්න බෑ. මිනිමම් 1 to 2 1 to 1.5 1 to 2 1 to 2.5. ඉතින් යා හිතන්න එපා. මෙච්චර හිතන්න පුළුවන්. මේ වගේ හිතන්න පුළුවන්. ඒ වගේ දාලා මේ වගේ හිතන්න පුළුවන්. අර මම කිව්වා වගේ වීක්ලි ටයිම් ෆ්‍රේම් වල ඉන්නවනේ. එතකොට දවස් දෙකකට එකපාරක් මාකට් එකට ආවත් ඇති. ඒ වගේම හොඳ කැපිටල් එකක් තියෙනවා. ඔල 100ක් තියන් එහෙම කරන්න බෑ. හරි? ඒකට ඔන්න මේක එතකොට අපි ඉන්නේ GBP JPY buy. දැන් ඒක ගිහිල්ලා තියෙනවා. ඒකට ඊළඟ ට්‍රේඩ් එක තමයි ඊළඟ currency pair එක තමයි AUD CAD. හරිද? AUD CAD ගත්තාම weekly bearish. හරිද? weekly bearish reject previous structure point. හරිද?
ඊට පස්සේ daily ගත්තාම daily bearish හරිද daily rejection from previous structure point හරිද එතන තියෙනවා හොඳ area of entrance එක හරි ඒක daily මෙතනින් bearish වෙලා තියෙන්නේ EMA rejections ඇවිල්ලා තියෙන්නේ හරිද ඒක 4 hour ගියාම 4 hour පේනවනේ 4 hour පේනවනේ මම මේකත් මම ඊයේ ඔයාලට මාක් කරලා තිබ්බේ දෙන්න හැබැයි කනගාටුර කාරණේ තමයි මේකත් ප්ලේ වුණා නේ head and shoulder හැදිලා තියෙන්නේ හරි එතකොට මෙන්න මේ EMA එකේ මෙන්න මෙතන 26 එතකොට මේ තියෙන සවුන්ඩ් මේ සවුන්ඩ් මෙතනින් 4 hour bullish වෙලා මෙතනින් bearish වෙලා තියෙන්නේ ඉතින් එතනින් bearish වුණාම ඒක මෙතන තියෙන එකක් තමයි time frame weekly daily 4 hour time frame තුනෙන් හරිද එක්කෝ daily 4 hour 2 time frame sync තියෙනවා හරිද 2 time frame sync තියෙනවා එතකොට 2 hour යමුත් මෙන්න 2 hour මෙතන තියෙනවනේ මොකක්ද තියෙන්නේ 2 hour තියෙනවා bearish angle එක මේ තියෙන්නේ මිනිමම් ඔයාලට මේ අප්ඩේට් එකක් දානකොට ඒ දුන්නු ටයිම් ෆ්‍රේම් එකේ ටයිම් ෆ්‍රේම් එක තියෙනවා. ඒකට 1 hour නම් මිනිමම් පැයක් තියෙනවා ඔයාලා ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. 2 hour දුන්නාම පැය දෙකක් තියෙනවා මිනිමම් ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. 4 hour දුන්නාම මිනිමම් 4 hour තියෙනවා ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. ඒ US 30 දුන්නේ 1 day. හරිද? දවස් 4ක් තිබ්බ ට්‍රේඩ් එකට එන්ටර් වෙන්න. අයියේ ඔව් මේ EMA එකේ length එක කීයද 50 50 නේ ඔව් 50 exponential moving average හරි ඉතින් අර මම කියන්නේ ඔයාලා ප්‍රායෝගිකව කරන්න පුළුවන් ස්ට්‍රැටජි එකක් ඕන ජෙනරේට් කරගන්න. හරිද? එන කම්ප්ලිකේටඩ් වෙලා ට්‍රේඩ් කරන්න බෑ. ඊට වඩා කම්ප්ලිකේටඩ් ෆන්ඩමෙන්ටල්. එතකොට තවත් විකාරයි. දුරදියම් බලනකොට ගොඩක් දේවල් අයිඩෙන්ටිෆයි කරගන්න හරි ලේසි. මැද්දට බහලා හොයන්න ගත්තාම හරි අමාරු. දැන් මේ එන්ට්‍රි එක මෙන්න මෙතන තියෙන එන්ට්‍රි එක හරිද? ඔන්න ඔතන තියෙන එන්ට්‍රි එක. දැන් 2 hour කැන්ඩල් දෙකෙන් එන්ට්‍රි එක ඕකේනේ. මේ ටයිම් ෆ්‍රේම් ටිකත් එක්ක කැන්ඩල් දෙකෙන් එන්ට්‍රි එක ඕකේ. මේක ගන්නකො 5 minute වලට. මේ දෙයිත් දන්නේ නැහැ වයි. හරි. මේ තියෙන්නේ මට කියන්නකො මෙතන එන්ට්‍රි කීයක් පේනවද කියලා. ඔතන එන්ට්‍රි කීයක් පේනවද කියන්නකො. කොච්චරක් හන්ට් එකක් ගිහිල්ලා තියෙනවද කියන්නකො. දැන් ඔන්න අපි නිකන් නෝමල් ගමු මෙන්න මෙතන කියලා. ඔතන කියලා. මොකදා? හරි. දැන් එතකොට මේක මෙන්න මේ හරියට වගේ රන් වෙලා මේ වගේ ලෙන්ත් එකක් යනකොට සයිකොලොජි එකක් තියෙනද අල්ලන් ඉන්න. මේ වගේ මේ වෙලා මේ වගේ යනකොට සයිකොලොජි තියෙනද අල්ලන් ඉන්න. නැත්නම් මේ වගේ යනකොට අනිවාර්යෙන් බී දාලානේ. එතකොට මේක ඉවරයි. ඊට පස්සේ දෙක. ආයි උඩ ඇවිල්ලා මෙතනින් මේ වෙලා මෙන්න මෙතන. දානවා මෙතනින් වලට මේ හරියම වගේ SL එක. හරි ඉවරයි. SL hunt. හරි pip 12යි තියෙන්නේ. pip 12යි. ඒක කරන්න බෑ. ඒක කරන්න පුළුවන් එකපාරක් දෙපාරක් පුළුවන් කන්සිස්ටන්සි හරි අමාරුයි. බලන්න මෙතන මොනතරම් මැනිපුලේෂන් එකක් ගිහිල්ලාද කියලා. හරි බලන්න මේ ඩිස්ට්‍රිබියුෂන් එක. මෙන්න මාකට් එක ලස්සනට ප්ලේ වෙලා යන ඩිස්ට්‍රිබියුෂන් එක මේ. මම ඒකයි කියන්නේ හැමනිතරම පුළුවන් තරම් මැනිපුලේෂන් එකේ ට්‍රේඩ් නොකර ඉන්න. ගොඩක් කට්ටියගේ ඔළුව යන්නේ සයිකොලොජි එක යන්නේ මැනිපුලේෂන් එකේම ට්‍රේඩ් එක.
ප්‍රායෝගිකව මටත් එහෙමයි සමහර වෙලාවට. හරිද? හැබැයි ගොඩක් වෙලාවට මම කියන්නේ මගේ ට්‍රේඩින් මයින්ඩ් එක මට කියනවා හරි මේ වෙලාවේ ට්‍රේඩ් ගන්න එපා මේ වෙලාවේ ඉදිමු අපි එන්ට්‍රි සිග්නල්ස් එනවා කියලා මගේ මයින්ඩ් එක මට කියනවා. හරි දැන් මේක මේ පොඩි ටයිම් ෆ්‍රේම් එක උඩිද බලන්නකෝ දැන් මේ ටයිම් ෆ්‍රේම් එකේ ඉඳගෙන මේක හරි පොඩි දෙයක්නේ තේරෙනවද? මේක හරි පොඩි දෙයක්. ඒතර ඔයාලට තේරෙනවා මෙන්න මේ කී ලෙවල් එක ගහගත්තාම මේ කී ලෙවල් එකේ තමයි මෙයා නටලා තියෙන්නේ. මේක මේ මාකට් එකේ නේචර් එක. කී ලෙවල් එකේ මාකට් එකේ ඉන්න ඕන. මේ බලන්න මේ කී පොයින්ට් වල මාකට් එක මේ දෙනවා ඒ කී පොයින්ට් රිජෙක්ෂන්ස් බලන්න කියන්නේ ඒක නිසා. දැන් මේ කී පොයින්ට් එක කවුරුරියා මේ කී පොයින්ට් එක මෙතනින් බ්‍රේක් වෙලා රිජෙක්ෂන්ස් ඇවිල්ලා තියෙන්නේ මේ රිජෙක්ෂන්ස්. හරි කාඩරි තිබ්බනම් දැන් මෙතන එන්ට්‍රිය නෙවෙයි මෙන්න මෙතන 2 hour බලන්න මේ රිජෙක්ෂන්ස් bearish engulfing වෙන ට්‍රේඩ් එක. ඉතින් මං කියන්නේ අර මෙන්න මේක තමයි මම බලන්න කියන්නේ ඔයාලට. මම මෙන්න මේ කියන්නේ මේ වෙලා මම මෙන්න මෙතනදී 2 hour 1 hour වල වගේ මම මෙන්න මේ ට්‍රේඩ් එක දානවා. මේව කරනවා. එතකොට මම මෙතනින් මෙන්න මෙහෙම කරලා ට්‍රේඩ් එක දැම්මම ඔයාලා හිතන්න එපා මෙතනින් ට්‍රේඩ් එක ගන්න තියෙන්නේ කියලා. මම යටින් දානවා waiting for entry signals. නැත්තම් waiting for EMA retest. waiting for bearish engulfing කියලා දානවනේ. අන්න මෙතෙන්ට ආවහම ඔයාලා එතනින් පස්සේ බලන්න මේ 30 minute 1 hour වල මොකද වෙන්නේ කියලා. දැන් මෙතෙන්ට තමයි මාකට් එක මෙතනින් දැන් මම ට්‍රේඩ් එක දාන්නේ. එතකොට මේ ට්‍රේඩ් එක මෙතනින් ටේක් කරන්න ඔයාලට තියෙනවා පැය භාගයයි පැයයි පැයකමාරකින් පස්සේ මොකද එන්ට්‍රි එන්නේ. එතකොට 75කට ට්‍රේඩ් කරන මං කියන්නේ මෙතන ට්‍රේඩ් කරන අය දැන් 92ක් මෙම්බර්ස්ලා හිටියට මෙතන සෙෂන් එකේ ඉන්නේ 7 දිනකට දෙනයිනේ. ඒ 7 දිනකට දැන් ට්‍රේඩ් කරන අය ඒ ට්‍රේඩ් කරන අයකින් 70%කට මේක පේනවා. පේනවා කියන්නේ යාලා ඇක්ටිව් ඉන්නවා මේ දේ වෙනුයි. මම දැකලා මෙසේජ් දැම්ම ගමන් රියැක්ට් එනවා 3-4ක්. ඒතර මම දන්නවා එයාලා ඉන්නේ අප්ඩේට් එකේ. එයාලට මේක ඕන. අන්න ඒ ඕනකම නැතුව මේක කරන්න බෑ. ඔයාලා කවුරුරි ජොබ් එකක් කරනවා නම් ඒ ජොබ් එකට කොහොමද මහන්සි වෙන්නේ? ඒ ජොබ් එකට උදේ නැගිටලා අරෝමේව කරලා තමන්ගේ තව දේවල් කැප කරලා කාලය මේව කරලා ඔයාලා සැලරි එකක් වෙනුවෙන් ඔයාලා වැඩ කරනවා. ඉතින් ඒ වගේම කැපකිරීමක් මේකට ඕන. මම කියන්නේ ඒකට උදේ පාන්දර 5ට නැගිටලා මේව කරලා ඉවරලා ලැප් වලට වැඳලා අරෝමේව වල කීබෝඩ් එකට අත ගහලා මේක පටන් ගන්න කියලා. එහෙම නෙවෙයි. මම කියන්නේ ඒකට ඕන කරන ඩිසිප්ලින් එක. දැන් ඔයාලා ඒ ජොබ් කරන ඩිසිප්ලින් එක දන්න නිසානේ උදේ මුණ හොදන්නේ. අදුම අයින් කරන්නේ ඒ ඩිසිප්ලින් එක ඕන නිසා. ඒ ඩිසිප්ලින් මේකටත් එහෙම තමයි. මේකටත් මාකට් එකේ ඇනලයිස් එක ෆන්ඩමෙන්ටල් අප්ඩේට් එකක් හරිද? හොඳ ස්ට්‍රැටජි එකක්, හොඳ මැනි මැනේජ්මන්ට් එකක්, හොඳ රිස්ක් මැනේජ්මන්ට් එකක්, හොඳ මයින්ඩ්සෙට් එකක් නැතුව මේකේ වැඩ කරන්න බෑ. එතකොට ඒ ඩිසිප්ලින් නැහැ. ඒක සමානයි ඔයාලා කරන ජොබ් එකට ෂර්ට් එකක් අයන් කරන්න නැතුව යනවා වගේ සමානයි. එතකොට එහෙම ගියයින් පස්සේ ඔයාලට තියෙන්නේ එතන හම්බෙන තැන එතන හම්බෙන්නේ නැහනේ. අපෝ අරු මෙන්න මේමයි ඌ මෙන්න මේමයි කියලා එතන කැපිල්ල. කට්ටිය කවුරු නැහැ. ඒ වගේ තමයි එතන මාකට් එකේ. ඒ මාකට් එකේ ඒක ඒ විදිහට බලපාන ලොස් එකේ. ඔයාලා ඇනලයිස් කරන්නේ කාගේ ඇනලයිස් එකක් ගහලා ට්‍රේඩ් එකේ දාලා බලන්න ඉන්නවා. හැබැයි අරු අර එක දාලා තින්නේ ඌ ආතල් එකට. ඌ අප්ඩේට් එක දාලා තින්නේ ආතල් එකට. අප්ඩේට් එක නිකන් ඌ දාලා තින්නේ නිකන් ෆන්ඩ් එකට වගේ තමයි ඇනලයිස් දාලා තින්නේ. හැබැයි ඔයාලා එන ලැම්බෝගිනි සීන් ඔළුවේ තියාගෙන ට්‍රේඩ් එක දානවා. ඒක වැඩක් නැහැ. මම ඒකයි කියන්නේ මේ පැය එකමාර කැප කරන්න වෙනවා. මෙතන ආව පැය එකමාර කැප කරන්න වෙනවා. ඒ පැය එකමාර කැප කරන්නේ නැතුව මේක කරලා වැඩක් නැහැ. ඒකයි මං කිව්වේ හුදෙක් 75කට
මේක කරගන්න පුළුවන් මගේ සර්වර් එකේ. හරිද? ට්‍රේඩ් එක දීලා ඉවරලා විනාඩි 15කින් විනාඩි 10කින් කියන්නේ මම first TP hit කියලා. ඒතර විනාඩි 15කින් කාටද කියන්නකො පුළුවන් ට්‍රේඩ් එකක් ගන්න? දැන් ප්‍රායෝගිකව අද ඉසුරුට මම පර්සනල් ට්‍රේඩ් එකක් දුන්නා S&P 500 එකේ buy එක. ඉසුරුට මම කෝල් ගැහුවා ඉසුරු ආන්සර් කරේ නැහැ. හරිද? හැබැයි ඒක ටිකක් ගිහිල්ලා. මේක කරලා ඉවරලා. හරිද? එහෙම කරන්න හරි අමාරුයි. දැන් ඒක මම දෙන්නම හිටියෙ කෙනා මම ඉසුරුට ඒක පර්සනලි දෙන්න හිටියෙ කෙනාට ඒක ගන්න බැරුණා ලේ ලෙවල් එකේ. එතකොට හිතන්න මම ඒක පිරිසක් විදියට දානවා නම් මේ එක ඒක ගන්න පුළුවන් ප්‍රවණතාවය හරි අඩුයි නේද? අන්න ඒකයි මම කියන්නේ. ඔයාලා කොයිම දවසකවත් ට්‍රේඩ් එක අහුවෙන්න එපා ඒ වගේ VIPs වලට. හරිද? ඒ වගේ VIP වලට අහුවෙන්න එපා. එයාලගේ තියෙන මේ ස්ට්‍රැටජිස් නිසා එයාලගේ තියෙන මේ ට්‍රේඩින් නොලෙජ් එකකින් නෙවෙයි එයාලා ෂෙයා කරන්නේ. එහෙම එයාලා ඒ දේවල් මේව කරනවා නම් එයාලට බෑ උක් කරන්න. එයාලගේ ඒ මයින්ඩ් එක ට්‍රේඩින් මයින්ඩ් එකක් නෙවෙයි. එයාලගේ තියෙන මනි මයින්ඩඩ් එක. මනි මයින්ඩඩ් ඔක්කොම. ඒතකොට ඔයාලා ට්‍රේඩින් මයින්ඩ් එකකින් නම් එයාලා ඉන්නේ මනි මයින්ඩ් එකකින් නම් ඔයාලගේ එක සමාන වෙන්නේ නැහනේ. ඒතකොට ඔයාලා හැමනිතරම එන්න ඕන ට්‍රේඩින් ඉගෙන ගන්න නම් ට්‍රේඩින් ඉගෙනගෙන ට්‍රේඩින් වලින් ඉන්කම් එකක් ගන්න කෙනෙක් ළඟට තමයි ඔයාලා එන්න ඕන. දැන් අනෝජල මාතක ගොඩක් කල් ඉන්නවා. අහන්න කොයි වෙලාව වයිසුල්ල මාතක ගොඩක් කල් ඉන්නවා. මදුෂල ඉන්නවා. ගොඩක් කට්ටිය ඉන්නවා. එයාලගෙන් අහන්න ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක්ද මං කියන්නේ බැරි දෙයක්ද කියලා. ඔව් අනිවාර්යෙන් කරන්න පුළුවන්. හරියට ඒ ටික කරගන්න මොකද වෙරුසන් වල සෑහෙන ලොකු සපෝට් එකක් දෙනවා. හරි ෆන්ඩමෙන්ටල් එක බලලා කරගන්න බලන්න. මොකද ඊතර තරම් ලේසි නෑ. ඒක මේ ට්‍රේඩ් එකක් අරගෙන ඒක එන ප්‍රෙෂර් පිට තමයි ඉන්නේ. මොකද අද මම ට්‍රේඩ් කරලා මම දෙකක් ප්‍රොෆිට් වුණා. ගෝල්ඩ් එකකින් කෑවම මොකද? ඒ වගේ තමයි ඉතින්. එහෙම වෙනවා. ඒක නිසා ඉතින් හරියට මේක ගේම් එක ඔයාලගේ. මගේවත් මේ කාගේවත් නෙවෙයි. හරිද? මම කියන්නේ ඔයාලා කොයි වෙලාවකවත් මේ ගෲප් එක මත එහෙම ඉන්න එපා. ඔයාලා ඉගෙන ගන්න. හැබැයි මට තව එක්කෙනෙක් මතක් වෙනවා. තිල්ලට මම එදා කිව්වේ මේ මම කිව්වේ තිල්ලට එදා මම එක්සැම්පල් එකම මම කිව්වා ට්‍රේඩින් ඉගෙන ගන්න යන්න ඕන ට්‍රේඩින් වලින් ප්‍රොෆිට් කරන කෙනෙක් ළඟට. කෝස් කරන කෙනෙක් ළඟට නෙවෙයි. තිල්ල ඉන්නවද දන්නේ නැද? තිල්ල ඇවිල්ලා ගිහිල්ලා. හරි අපි යමු AUD USD. හරි AUD USD අය ඔව් සතුන් මේ මොකද්ද ඔයා කියලා දෙනවද මේ ඔය ටෙක්නිකල් chart වලට ෆන්ඩමෙන්ටල් සපෝට් එකක් කොහොමද බලන්නේ කියලා? ඔව් එතකොට AUD USD daily මේ බලන්න daily පට්ට බුල් එකක් ගිහිල්ලා තියෙන්නේ. හරිද? AUD strong වෙලා තියෙන්නේ. එතකොට මෙතන bearish වෙලා ආය bullish වෙලා මෙතනයි තමයි දැන් තියෙන්නේ. හරිද? එතකොට මෙන්න මෙයාගේ අපි ට්‍රේඩ් බලන්න ඕන මෙන්න මේ දෙක අතර. ඒතර ඔයාලට මේ දේවල් වැඩක් නැහැ. මේ දෙන්න අතර තමයි බලන්න ඕනේ. ඒතර මේ දෙන්න අතර තියෙන area of interest තමයි මම මේ ගහගෙන තියෙන දෙක. හරිද? අපි යමු forward ගත්තාම forward bullish. හරි? මේ area of interest එක break වෙලා තියෙනවා. ඒතර මෙන්න මෙයාව reject කරනකම් අපි ඉන්නවා. එයා reject වුණ නැතුනොත් අපි මේ trade එක ගන්නෙ. reject වුණොත් විතරමයි ගන්නෙ. buy විතරයි අපි මේ week එකේ මේ AUD USD බලන්නේ buy විතරයි. දැන් මම මෙච්චර කල් කිව්වේව දෙපැත්තක් බලන්න කිව්වේ නෑනේ. අන්න ඒකයි මුලින්ම ඔයාලා තේරුම් ගන්න ඕනේ මේක සරල කරගන්න. ඔයාලා මුලින් මේ දෙපැත්තෙන් එකකට එන්න. ඒ එන්න ඕන එක පැත්ත තමයි මං ඉරිදට කියන්නේ. දැන් මේ අද අඟහරුවාද කිව්වට. මං ඉරිදට කියන්නේ අන්න ඒ දෙපැත්තෙන් එක පැත්ත. එහෙම එක පැත්තක් හරි කියන්න පුළුවන් කොන්ෆිඩන්ස් එක මම ඉන්නවා.
හරිද? ඒකට රීසන්ස් තියෙනවා මේ මොනවද භාවනා කරලා එහෙම සීන් එකක් දාලා නෙවෙයි. හරිද? කියන්නේ රීසන් වයිස් තමයි ඉන්නේ. හරිද? එහෙම කියන්න පුළුවන් අය තව අය ඉන්නවා. කවිදු ශ්‍රී ලංකා දැන් දැම්මොත් කවිදු ශ්‍රී ලංකත් මගේ කොපියම ගහයි මෙතන. හැබැයි එක්ස්පීරියන්ස් එක අපි දෙන ඩිෆරන්ස්. කවිදුර මේ ට්‍රේඩ් එක බැලුවත් කවිදුර එන්නේ මේ ඒරියා ඔෆ් ඉන්ටරෙස්ට්ම තමයි. ඉසුරු ගැහුවත් ඉසුරුට එන්නේ මේ ඒරියා ඔෆ් ඉන්ටරෙස්ට්ම තමයි. මදීෂ ගැහුවත් මදීෂට එන්නේ මේ ඒරියා ඔෆ් ඉන්ටරෙස්ට්ම තමයි. හරිද? එයාලා මගෙන් ඒ දේවල් ගත්තු අය. හරිද? එතකොට මේක මෙන්න මෙතන රිජෙක්ට් වුණොත් දැන් රිජෙක්ට් වෙනවයි කියන්නේ මෙන්න මේ වගේ සීන් එකක්. මෙන්න මේ තියෙන්නේ. මෙන්න මේ කැනලේ මේක වීක් එක ඇවිල්ලා තමයි රිජෙක්ට් වෙලා තියෙන්නේ. ඒ රිජෙක්ෂන් එක ඇතුලේ තමයි අපි ඉන්න ඕන. ඔන්න. ඔය රිජෙක්ෂන් එක ඇතුලේ තමයි රිජෙක්ට් වුණායින් පස්සේ මේ කැනල් එක ඉවරයි. එතකොට මේ කැනල් එක ඉවරයි කියන්නේ මෙන්න මේ කැනල් එක පටන් ගන්නකොට. එතකොට 1 hour. ඔය තියෙන්නේ. මෙන්න මේ තියෙන්නේ bearish engulfing එකක් මේ තියෙන්නේ යන්නේ. හරි. ඔය තියෙන්නේ. දැන් මේක ඉස්සෙල්ලා ඇදිලා තියෙනවා. මම කියන්නේ දැන් මේක මම පෙන්නුවේ රිජෙක්ෂන් එක. හරිද? මෙතන ට්‍රේඩ් එකක් ගන්න විදියක් නැහැ. මේ 4 hour මෙතන ගත්තාම මෙයා බුලිෂ් හරිද? ඉතින් අපිට මෙතන ගන්න බෑ. අපි බයි ට්‍රේඩ් එකක් තමයි බලන්න ඕන. එතකොට අන්න ඒ වගේ දැන් මෙතන රිජෙක්ෂන්ස් ඔන්න උතන රිජෙක්ෂන්ස් තියෙනවා. ඉතින් මෙයාගෙන් පස්සේ තමයි අපි එන්ට්‍රි සිග්නල්ස් බලන්න ඕන. මෙන්න මෙතන. ඔන්න ඔය කැනල් එකෙන් පස්සේ තමයි අපි බලන්න ඕන. ඒක 1 hour. ඉතින් මෙන්න මෙයා ගියා. ඊපස්සේ මෙයාගේ බලනවා බුලිෂ් වෙන්න මේ අපි කියනවා shift of structures කියලා. එතකොට SOS කියලා කියන්නේ මෙයා බයි වෙලා මෙන්න පුල් බෑක් එක යනවා. මෙන්න මේක බ්‍රේක් වෙනවා. මේක බ්‍රේක් වුණාන් පස්සේ මෙන්න මෙතන engulf එක හැදෙනවා EM එකට උඩින්. මෙතන බලන දේවල් ගොඩක් තියෙනවා end signals වල. නිසා ඒවා ඔයාලා මේව කරගන්න ඕන. මෙදී 1 to 3 ගිහිල්ලා තියෙනවා. ඒ ඔය වගේ entry දැන් මේ trade එක මෙතනින් ආවට entry set වෙන්නේ මෙන්න මෙතන. මං ඒකයි කියන්නේ. දැන් බලන්න මේක ගන්න මෙතනදී මම trade එක කියනවා. මේ හරියද ඔය කියනවා. 12යි 30යි 22 23 12යි 30 හරියටම දවසක් තියෙනවා. මේ ට්‍රේඩ් එක ගන්න හරියටම දවසක් තියෙනවා. හරිද? මේ ට්‍රේඩ් එක හරියටම දවසක් තියෙනවා. ඉතින් මේ ගෲප් එකේ ඉන්න හැමෝම දවසට එකපාරක් හරි කමන්නේ ගෲප් එකට එනවා නම් එතකොට මේ හැමෝම මේ ට්‍රේඩ් එක දකින්නව නේද? ඒතර යාළුවට ඕන මොකද්ද? ඒතර මගෙන් වෙන්න ඕන දේ මගෙන් සර්වර් එකේ වෙනවා. for free. පාඩ නොමිලේ මේ දේ වෙනවා. ඒතර ඔයාලකින් වෙන්න ඕන දේ මොකද්ද? ඔයාලකින් වෙන්න ඕන දේ තමයි මෙන්න මේ එන්ට්‍රි මොඩල් එක කොහොම හරි ඉගෙන ගන්න. මේක නිකන් කියන්නේ. එතකොට ඔයාලා කාගේවත් මැත්තේ යැපෙන්න ඕනේ නැහැ. මම මේ කිසි දෙයක් කියන්නේ ඔයාලට දෙන ෆන්ඩමෙන්ටල් අප්ඩේට් දෙන සර්වර් එක මම හැමදාම මේක කියනවා හරිද? ඔයාලා අලුත් නිසා කියන්නේ. මම මේ ෆන්ඩමෙන්ටල් අප්ඩේට් දෙන මේ සර්වර් එක ටර්මිනල් එක අනෝජ් අයියලා දන්නවා කීයක් වෙනවද කියලා. මදුෂලා දන්නවා කීයක් වෙනවද කියලා. ඉසුරුලා දන්නවා කීයක් වෙනවද කියලා. ඔයාලා මේ A1 trading setups කියන වෙබ්සයිට් එකට ගිහිල්ලා බලන්න මේ setup එක කීයක් වෙනවද කියලා Hfinder කියන setup එක. 2600ක් වෙනවා. ඔයාලට මේ ෆ්‍රී දෙන්නේ. හරිද? මොකද මම ඒක මාර විදිහට මම කාලා තියෙනවා. දැන් ඔයාලා ඔය මේ ඉගෙන ගන්න හොයන මේක අරේ මේ කියලා නන්නත්තර වෙන ඒ විදිහටම මම නන්නත්තර වෙලා තියෙනවා. අනෝජල නන්නත්තර වෙලා තියෙනවා. සමහර නම් අදටත් මතක් වෙනකොට මාර ඇත්තටම කේන්තියක් නෙවෙයි එන්නේ අපි ගැන අපිට කලකිරීමක් එන්නේ. ඇයි අපි එහෙම කරේ කියලා. සමහර ආයතන සමහර නම් එතකොට AUD USD අපි ඉන්නේ මෙන්න මේක රිජෙක්ට් වෙනකම්. දැන් මේක නෑ. දැන් අපි තව ෆිල්ටර් වුණා. ඔන්න ඕක රිජෙක්ට් වෙනකම් තමයි අපි ඉන්නේ.
එතකොට CHF JPY තවත් ගිහිපු ට්‍රේඩ් එක. හරි. weekly bullish. හරි. daily bullish. මෙන්න මේයි මේ high එකයි මෙන්න මේ low එකයි අතර තමයි අපි ඉන්නේ. හරි. ඒක daily bullish. ඒක මෙන්න මෙතන තියෙනවා area of interest එකක් 1 2 3 touches 4 hour ගියාම ඔන්න පේනවා ඔයාලට 4 hour area of interest එකක් තියෙනවා 1 touch 2 3. එතකොට 4 තියෙනවා. මෙතන 4 hour bearish වෙලා ආයි මෙතනින් bullish වෙලා තියෙනවා. හරිද? හැබැයි මෙතන ඔයාලට තව දෙයක් පේන්න ඕන. මොකද්ද? head and shoulder pattern එක. ඔය තියෙන්නේ මොනවද? ඉතින් එයාගේ neckline retest එක තමයි ඔයාලා ඉන්න ඕන. එතකොට මෙන්න මෙතනින් පස්සේ හැබැයි ආ EM එකෙන් පල්ලෙහා ඉන්නේ ඔය තාම. එතකොට 2 hour ගියාම අපි EM එකෙන් උඩ යනවා 2 hour engulf එකක් තියෙනවා. ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් 2 hour trade එකක් ගන්න. හැබැයි මෙන්න මෙතන sell එක තියාගන්න. ඇයි මේ loss දෙකට පල්ලෙහාන් තමයි sell එක තියාගන්න ඕන. ඒක ඔන්න ඔය වගේ trade එකක් ගන්න පුළුවන්. එතකොට ඊළඟ එක තමයි මෙතනින් පස්සේ EMA retest එක දැන් අපි හිතුව මෙන්න මෙතනින් පස්සේ අරගෙන ඔයාලා මෙන්න මෙතනින් එකක් තියා ගන්නවා කියලා. මේ trade එක පොඩ්ඩක් මම මෙන්න මේකට ගන්නවා. ඔයාලා තියා ගන්නවා මෙන්න මෙතනින් පස්සේ මේ trade එක මෙන්න මෙතන SL එක. SL වදින pip 46ක්. ඒ කියන්නේ ඔයාලා risk කරගන්න 100ට 1යි closed. ඊට පස්සේ දැන් 2 hour bearish. හැබැයි 4 hour bearish නෑ. ඊට පස්සේ ආයෙ reject වෙනවා මේක. මේ morning star candle formation එකක් තියෙනවා. හරිද? එතකොට ඔන්න ඔතනින් පස්සේ 30 minute වගේ යනවා. හරි? 30 minute වගේ ඇවිල්ලා මෙතෙන් එනවා. මෙතෙන් ඇවිල්ලා මෙන්න මේ EMA එක. දැන් මෙතනක් තියෙන්නේ engulfing candlestick pattern එක. ඔන්න ඔතන. එදිනේ engulf එක. හරිද? එදිනේ shift of structures එකක් තියෙනවා. හරිද? මෙතන. දැන් මේක මේ ප්ලේ වෙනවා. මෙන්න මෙතනින් ඔයාලට පුළුවන් ට්‍රේඩ් එක ගන්න. මෙදි bullish engulf එක EMA එකට උඩ. ඒක ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් වගේ තියාගන්න. නොහො. close දෙකක් මේ පල්ලෙයින් තමයි SL දිය. හරි මම දැන් ට්‍රේඩ් එක දියදී තිබ්බේ මෙන්න මෙතන. ඔන්න ඒ EMA එක මේ break කරපු තැනින් තමයි දීලා තිබ්බේ. හරි CHF JPY buy වෙනවා. buy වෙන්න බෑ. හරි එතකොට CHF JPY අපි ඉන්නේ buy. එතකොට GBP AUD මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. ඔයාලට ඒක අපේ කොහොමදයි පෙන්නන්න. GBP AUD weekly bullish හරිද? daily bearish. මෙයයි මෙන්න මෙයයි අතර තමයි ඉන්නේ. එදින් break වෙලා. ඒතර මෙයයි daily bearish. දැන් මෙන්න මෙයා මෙන්න මේක රිජෙක්ට් වුණා. දැන් අද පැය 5ක් තියෙනෝනේ තව. මේ පැය 5 ඇතුළත මෙන්න මේ කැනල් එක මෙන්න මේ පල්ලෙහාට වගේ આવොත් මෙයා රිජෙක්ට් වෙනවා. රිජෙක්ටඩ්. හරිද? එන්න එතකොට අපි යන්න 4 වලට. දැන් 4 hour තාම bullish. 4 bearish වෙන්නේ කොතනින්ද? 4 bearish වෙන්නේ මෙතන. මෙන්න මෙයාව break කරොත් හරිද? එයාගේ retest එකේදී අපිට trade එක ගන්න පුළුවන්. එතකොට මේක සමහර විට මේ හරිය වගේ හරි ලෝමෝ වෙලා මේ අතර හිටියොත් ලබන සතිය වෙනකන් අපිට ලබන සතියේ මෙයාත් ඉන්නවා ඔය best trading setups ඇතුලේ ලබන සතියෙත් මෙයා ඉන්නවා. ඒකට AUD GBP AUD මොකක් කරන්න දින ලබන සතියේ sell කරන්න හරිද? USD CAD හරි USD CAD ගත්තාම weekly bearish daily bearish හරිද? daily මෙතනින් bullish වෙලා මෙතනින් ඔන්න දැන් bearish වෙලා තියෙනවා. දැන් එයා ඉන්නේ හරිද?
daily ඉන්නේ area of entrance එකේ. ඇතුලේ ඉන්නේ area of entrance එක ඇතුලේ ඉන්නේ. මෙයා අද දවසේ මෙන්න මෙතනින් සාමාන්‍ය මෙන්න මේ හැරට වගේ රිජෙක්ට් මේ කැනල් බොඩි එකට වඩා වික් එක තිබිලා ඉතුරු වුණොත් අද දවස් ඇතුළත මෙයාගේ 4 hour මෙන්න මේක මෙන්න මේ ලෙවල් එක බ්‍රේක් කරගන්න අපි ඉන්න ඕන. හරිද? ඒ ලෙවල් එක බ්‍රේක් වෙලා රීටෙස්ට් එකේ morning star evening star morning star නෙවෙයි evening star bearish engulfing ඔය candlesticks patterns දෙක හැදිලා ආවයින් පස්සේ අපිට ට්‍රේඩ් එක ගන්න පුළුවන්. එතකොට මම ඔය අප්ඩේට් එක දානකොට මම දාන්නේ මෙන්න මෙතනින්. දැන් මේ පාත් එක දාලා තියෙන්නේ. මෙන්න මෙතනින් තමයි මම සෙල් එක දාන්නේ. මේ area of entrance වල උඩ සෙල් එක වගේ මාක් කරලා ඔන්න මොකද දාන්නේ. ඒතර මෙතනින් ට්‍රේඩ් එක ගන්න එපා හත් දෙයියනේ. මෙන්න ට්‍රේඩ් එක ගන්න කියලා දාන්නේ නැහැ. ඒතර මෙන්න මේක දානවා. මේක දානවා. waiting for end signal. end signal කියන්නේ lower time frame වල shift of structures, engulfing, EMA rejections, EMA retest ඔය ඔක්කොම තියෙනවා. ඔය ඔක්කොම බලන්න ඕන. හරිද? මං කියන එක තේරෙනව නේද? කටියට මේ ඉසුරුමාව එනවනේ. හරි. මේ තේරෙනව නේද කට්ටියට? අනෝජයේ අවුලක් නැහැ නේ? අවුලක් නැහැ. හරි. අනිත් අය අවුලක් නැහැ නේ? නෑ අවුලක් නෑ. හරි. උරු අරුණෝද සංග. හරි. ඊට පස්සේ යුරෝකැට් එකත් මම හිතන්නේ යුරෝකැට් මේ වීක් එකේ අපි බයි බැලුවේ. ඔව්. weekly bullish daily bullish හරි daily bullish අපි ඉන්නවා මෙන්න මේක reject වෙනකන් daily area of entrance එක reject වෙනකන් 4 hour ගත්තාම 4 hour bearish මෙන්න මෙයාව break වෙනකන් තමයි අපි ඉන්නේ. මෙයාව break වුණොත් අපිට buy කරන්න පුළුවන් euro cat. ඊට පස්සේ euro cat අනිත් එක තමයි euro GBP. මම euro GBP දාලා නැද්ද? ඔව් එදි euro GBP sell හොඳේ. euro GBP කියන්නම් euro GBP weekly bullish හරිද? weekly bullish හැබැයි daily bearish. එතකොට daily 1 touch 2 3 මේක break වෙලා තියෙනවා. එතකොට 4 hour ගත්තාම 4 hour bearish මෙතන head and shoulder pattern එකකුත් තියෙනවා. හරිද? හරි. ඒක මෙයාගේ මෙන්න මෙතනයි මෙතන. මේක පොඩ්ඩක් මම අයින් කරගන්න. ඔන්න ඔය උතන රීටෙස්ට් එක තමයි අපි ගන්න ඕනේ. දැන් මෙයා මෙතන රීටෙස්ට් වෙලා තියෙනවනේ. එන්ගල්ෆ් එකත් එක්ක. හරි. ඒ රීටෙස්ට් එක තමයි අපි ට්‍රේඩ් එක ගන්න ඕනේ. දැන් මේ මාකට් එකේ තියෙන තැන. නොතනින් ඔයාලට දැන් උනා ට්‍රේඩ් එක ගන්නවම ට්‍රේඩ් එක දාන්න කොහොමද? හරි. one two. ඔක ප්ලේ වෙන්න ඕන. හරි. මේකලා තියෙන්නේ මේක සෙල් වැදුනොත් අපි shift of structures බලලා ආයෙ සෙල් කරනවා. ඔය daily bullish වෙනකම්ම සෙල් තමයි. හරි. එතකොට gold update එක gold sell තමයි තියෙන්නේ. හරිද? එතන
මෙතන බුලිෂ් වෙලා තියෙන. ඒ වුණාට ගෝල්ඩ් එක සෙල්. නස්සන්ඩන් ලස්සනට ප්ලේ වෙනවා. මේක ට්‍රේඩ් එක ටිප් 206ක් තියෙනවා. TP එක SPX එක දුන්නා ඔයාලට. ඒකත් යනවා දැන්. XPX එක ගත්තු අය හිටිය ගොඩක්. මට ඉන්බොක්ස් උත් මෙසේජ් දාලා තිබ්බ XPX ගත්තු අය. මේ අවුලක් නැහැ. XPX යනවා 1 ප්‍රිප් 492ක්. අනිත් ට්‍රේඩ් එක තමයි ඔයාලට US30 මගේ සර්වර් එකේ දීලා තියෙනවා. හරිද? US30 මම මේක තියෙනවද දන්නේ මේ මගේ ෆෝන් එකෙන්ද ඔය තියෙනවා. නැති. ඔන්න US30 ට්‍රේඩ් එක. මන් දුන්නේ 1 day වලින්. මේක යන එක යනෝම තමයි මේ US30 කාලා තියන්නේ. හරිද? මේක යන එක යනෝම තමයි. මෙන්න මෙතෙන්ද පිප් 1902ක්. පිප් 1900ක් තියෙනවා ට්‍රේඩ් එකේ. මේ ගත්තා ඉන්නවා.